බොහොමයක් රුක්වාසී සර්පයන් සතු විශේෂ හැකියාවක් තමයි මේ සමබරතාවය. නැත්නම් මෙයාලගේ වල්ගේ භාවිතා කළා ඕනම සියුම් මතු පිටක ගමන් කරන්න පුළුවන් හැකියාව. ඇයි මෙයාලා නිතරම ගමන් කරන්නේ ගස්වල පොළවල නැත්නම් අතුවල ගමන් කරන්න තමයි මෙයාලට මේ විශේෂ හැකියාව පිහිටලා තියෙන්නේ. ඉතින් මේ රූප රාමු වල දකින නිදි මාපිලා මේ මාපිල්ලුන්ට ඔය නැට්ටෙන් එල්ලිලා ලේ බොනවා කියන කතන්දරය හැදලා තියෙන්නේ මොවුන්ගේ මේ තියෙන හැකියාව නිසාම තමයි. කොහොම නමුත් මේ කිසිම සර්පෙක් අපේ ලේ බොන්නේවත් අපිව මරන්න උත්සාහ කරන්නේවත් නැහැ. එයාලගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමයි විස පාවිච්චි කරන්නේ. ඉතින් අපි හැමදාම කියනා වගේ සබාදහමේ මේ අපූර්ව නිර්මාණ සබාදහම සමබර කරන මේ අපූර්ව සත්වයන් අපි අනිවාර්යෙන් රැක ගන්නට ඕනේ.